හිමි නමක් බලන්න ගිහින් තලගොයිත් මරන් ආව ගමනක් ගැන තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. හෙලෝ ළමයි. මම නාවින්ද. මේ ගමන සහභාගී වුණෙත් ඉතින් අපේ අම්මිගේ ඉස්කෝලේ යාළුවෝ ඒගොල්ලන්ගේ ළමයිනේ තමයි. උදේ පාන්දරින් ඉතින් බස් එක වෙන්න අපෙන් පිටත් උනේ. මගේ ඉන්න සෙට් එකවත් දාගෙන අපේ ප්‍රධාන අරමුණ ඉෂ්ට කරගන්න කුලියාපිටිය හරහා කුරුණෑගල යන්න. ඒ ගමම නුවරට ඇද්දුවේ ඉතින් යන ගමනේ උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. පේනවනේ ඉතින් ඒ කාලේ හොඳ පුරුදු එහෙම්මයි. මාරවිල කානුවෙන් එකේ ගර්ල්ස්ලානේ යාඥාවෙන්ම තමයි ගමන පටන් ගත්තේ. බම්බු කියෝ ඉන්නේ මුලින් යන්නේ මොනවටද කියලා හිටපන් බා. දැන් ඔයගොල්ලෝ මට එහෙම නේද ඔළුවෙන් දැන බැනින්නේ. පොඩ්ඩක් ඉවසන්න. ඉක්මනින් මේ තැනට එනවා. ළමයි නුවර වැවරවුම ගැන දැනගෙන හිටියට මන් දැනන් හිටියේ නෑනේ කුරුණෑගල මෙච්චර ලස්සන වැවරවුමක් තියෙනවා කියලා. උදේට කන්න තමයි අපි එතන නැවැත්තේ. එතන වොෂ්රූම්ස් උත් තිබ්බා. දැන් ඔයගොල්ලෝ හිතේ තියෙන රූප ස්වභාව ට්‍රෙන්ඩ් එක කරපු ලස්සන ලොකේෂන් එක මේකද කියලාද? ඔව් මේක තමයි. ඉතින් ඒවා ඔක්කොම ඉවර වෙලා වුණ දැන් තමයි ඔයගොල්ලෝ බලන් හිටපු වෙලාව උදා වුනේ. ඉතින් මේකයි හරිද කතාව. අපේ අම්මිලාගේ බැච් එකේ නිරෝෂිනී කියලා ආන්ටි කෙනෙක් ඉන්නවා. ඒ ආන්ටි ඉටලි වල. ඒ ආන්ටිගේ පුතා පොඩි කාලේ ඉඳන් හැදුනේ ලංකාවේ. අම්මලා කට්ටියම ඉතින් එකතු වෙලා ආවේ පුතාව බලන්න. හැබැයි දැන් අපිට එතුමාට එහෙම කතා කරන්න බෑ. එතුමා චීවරධාරියෙක්. තවත් විශේෂත්වයක් කියන්න. එතුමා මේ ශාසනයට බැඳෙන්න කලින් කතෝලිකයෙක්ලු. ඉතින් අපේ අම්මලා ඒක ගැනත් ප්‍රශ්න කරා. ඒක එතුමා එතුමාගේ බණ දේශනාව හරහා ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි. ඒ දේශනාවේ අපේ ජීවිතවලට ගන්න ගොඩාක් වටින දේවල් තිබ්බා. කොහොම හරි ඉතින් අපි දවල්ට කාලා මොන්න එතනින් පිටත්. දැන් ඉතින් තියෙන්නේ තලගොඩ. අන්න එකට අපි යන්න පිටත් වෙලා ඉන්නේ. මහනුවර. ඉතින් පළවෙනි නැරඹුම් ස්ථානයට ආවා. කැන්ඩි කිව්වම ඉතින් හැමෝන්ට මතක් වෙන තැනනේ දළදා මාලිගාව. Temple of Truth. ඇත්තෙන්ම කිව්වොත් මේ මම මේකට ආව තුන්වෙනි පාර. හැබැයි ගිය පාරවල වල බලා ගන්න බැරි වුණ ගොඩක් ඒවා මට මේ පාර බලා ගන්න හම්බුණා. විශේෂයෙන්ම අර පුළුම්පුර වල ඉන්න ඇත් රජා. මම ඒක වීඩියෝ කරන්න ගියේ නෑ තහනම් නිසා. ශතවර්ෂ භාගයම ජීවත් වෙලා ඉවරයි. ඒ වුණාට තාමත් බලන්න තෙල්ලම් බඩුවක් දැක්කම ළමා මානසිකත්වයේ එළියට එන හැටි. ඊට පස්සේ ඉතින් කෙලිම පේරාදෙනිය ගාඩන් එක. මම මේකට කලින් ගිහිල්ලා නැහැ. එදා ගිය වෙලෙත් වැඩිය වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ආයි මොන වෙලේ හරි යන්න ඕනේ. අපි එදා හවස තේ බිව්වේ පරිසරයේ විඳින ගමන් තමයි. ඔන්න ඉතින් ඊගාවට එන්න පිටත් වෙලා පටන් ගත්ත ඉතුරු ආතල් ටික. මේක මට වැඩි වෙලා නරන හම්බුනේ නැහැ ගයිස්. මගේ උස වැඩි නිසා බස් එකේ උඩ ඔළුව වදිනවා. අපේ තේජගේ කොටෙන් පොඩ්ඩක් කිල්ල ගන්න හිතුන එකම අවස්ථාව තමයි මෙන්න මේක.